කෑ ගහලා කියනවා අපිට බැරි නම් එයා කතා කරන්නලු. අනේ ප්ලීස් එපා. මම දැක්ක මෙතන ගොඩක් අය කෑ ගහනවා මේ ගිවිසුමෙන් අයින් වෙන්න, අලුත් ගිවිසුම් යෝජනා කරන්න. ඒ ගිවිසුම් එහෙම යෝජනා කරන්න පුළුවන් නේද? විපක්ෂ නායකතුමයි සභානායකතුමයි අතර නම් ගහලා තියෙන්නේ. එහෙම ඒවා නෙවෙයි මේවා. මම යෝජනා කරා ක්‍රියාවලියක්. මම හිතන්නේ මේ යෝජනාව ප්‍රතික්ෂේප කරා. විහිළු තහළු වලට ලක් කරා. 2028 නැවතත් වරක් අපේ රටේ සමස්ත ජනතාවට පසුතැවිලි නොවන ආකාරයට අපි යම් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන්නට ඕන. අපි ඇත්ත වශයෙන්ම ඔය අනේ ප්ලීස් කියන වචනය භාවිතා කරලා ලෝකයේ තියෙන රටවල් එක්ක කතා කරලා අපේ ගරුත්වයට රැකගෙන ජාත්‍යන්තර මූල්‍ය ආයතන වලට පැහැදිලි පණිවිඩයක් දෙන්නට ඕන. මේ තත්ත්වය තුළ 2028 විදේශ ණය ආපහු ගෙවනවා කියන එක මම නම් හිතන්නේ ඒක යථාර්ථවාදී දෙයක් කියලා. ඒ නිසා කවුරු මට යෝජනා කරත් ප්ලීස් කියන්න එපයි කියලා. මම නම් කියනවා ප්ලීස් කියලා අපේ රටට උදව් ලබා දෙන්න කියලා ලෝකින්න හැමෝටම මම ප්‍රකාශ. දිට්වා සුළුකුණාටුවේ බලපෑම් හමුවේ ශ්‍රී ලංකාවේ විදේශ ණය ගෙවීම් අත්හිටුවන ලෙස ලොව ප්‍රමුඛ පෙළේ ආර්ථික විද්‍යාඥයින් පිරිසක් ඉල්ලීමක් කර තිබෙනවා. නොබෙල් ත්‍යාගලාපී ජෝසප් ස්ටිග්ලිස්ට් ඇතුළු ලොව ප්‍රමුඛ පෙළේ ආර්ථික විද්‍යාඥයන් 121 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙම ඉල්ලීම කර ඇති ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් ඉන්දියාවේ ජයති ഘോഷ්, ආර්ජන්ටිනාවේ හිටපු ආර්ථික අමාත්‍ය මාටින් ගුස්මාන්, තෝමස් පිකේටි සහ සුප්‍රකට ඩෝන්ට් ඉකොනොමික්ස් ග්‍රන්ථයේ කතුවරිය වන කේට් රාවත්ද මෙම පිරිසට ඇතුළත්. දිට්වා සුළුකුණාටුවේ සිදු වූ හානියේ පරිමාණය සැලකිලිටගෙන මෙරට ආපසු ගෙවීම් කළමනාකරණය කළ හැකි මට්ටමකට යථාතත්වයට පත් කිරීම සඳහා ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලියක් අවශ්‍ය බව එම කණ්ඩායම පෙන්වා දී තිබෙනවා. විශේෂඥ කණ්ඩායම අවධාරණය කරන්නේ ශ්‍රී ලංකාවේ විදේශ ණය ගෙවීම් වහාමත් සිටුවා පවතින අලුත් තත්ත්වයන්ට අනුව තිරසර භාවය ඇතිවන පරිදි නව ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු කළ යුතු බවයි. එමෙන්ම ශ්‍රී ලංකාව මුහුණ දී ඇති වත්මන් හදිසි අවශ්‍යතා හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් අතිරේක ණයක් මේ වන විටත් ලබාගෙන ඇති අතර ඉදිරියේදී තවත් ණය ලබා ගැනීමට සිදුවනු ඇති බවද ඔවුන් පෙන්වා දී තිබෙනවා.